මීගමුව දළුපොත පල්ලන්සේන එලිමහන් බන්ධනාගාරයේ නොසන්සුන්තාවයක් හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙයි. මේ වන විට රැඳවියන් පිරිසක් වහලේ මත නැග ඇති බවද සඳහන් වෙයි. පසුගිය මාසයේ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් අනතුරුව එහි සිටි රැඳවියන් පිරිසක් පල්ලසේන එලිමහන් සිර කඳවුර වෙත මාරු කිරීමට පියවර ගන්නා ලදී. මේ අතර ඊයේ රාත්‍රියේ නව මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට පාලනය කර ඇති අතර ඉන් එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එහිදී තුවාල ලැබූ රැඳවියන් 11 දෙනෙකු රෝහල්ගත කිරීමට පියවරගෙන තිබූ අතර එහිදී එක් රැඳවියෙකු මෙලෙස මිය ගොස් තිබේ. එමෙන්ම අද උදෑසන කුරුවිට බන්ධනාගාරයේද නොසන්සුන්තාවයක් ඇති වී ඇති අතර ඉන් රැඳවියන් 2 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් පිරිසක් රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි. තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාර රෝහලටද අලාභ හානි කර ඇති බවට වාර්තා වනවා.